know. හරි. health promotion. සෞඛ්‍ය ප්‍රවර්ධනය. health promotion කියන එක අපි definition එක මුලින්ම ලියා ගමු. The process of then I will tell you what is the Sinhala meaning. The process of enabling people, the process of enabling people, the process of enabling people, the process of enabling people to improve their health, by gaining control over factors affecting health. Okay, please write down, then I will explain. Finish, teacher. Okay. Hari. The process of enabling people to improve their health by gaining control over factors affecting health. මේක දැන් ටිකක් දිග වාක්‍යයක්. එතකොට මේක පාඩම් කරව අපි කොටස් වලට බෙදාගෙන. මේක කියන්නේ ක්‍රියාවලිය මොන ක්‍රියාවලියද මේ health promotion කියලා කියන්නේ enabling people to improve their health. their කියන්නේ ඔවුන්ගේ. බලාගන්න ඔවුන්ගේ සෞඛ්‍ය. දැන් මේ healthy family environment එක පවුලේ සෞඛ්‍ය ගැන ඩිස්කස් කරන්න මේ ලෙසන් එකේ. එතකොට ඒගොල්ලන්ගේ සෞඛ්‍ය කියන්නේ අපේ ෆැමිලි එක ගත්තොත් ඒ පවුලේ සෞඛ්‍ය වර්ධනය කරගන්නවා
මොනා ලබාගෙනද? Gaining control over factors affecting health. පවුලේ සෞඛ්‍ය වර්ධනය කරගන්න. ඔවුන්ගේ සෞඛ්‍ය වර්ධනය කර ගැනීමට කොහොමද වර්ධනය කරගන්නේ? ලබාගෙන මොනවා ලබාගෙනද? control පාලනය. මොනවාගේද? factors affecting health. factors කියන්නේ සාධක, affecting health කියන්නේ සෞඛ්‍යයට බලපාන කරුණු. ඒ කියන්නේ සෞඛ්‍යයට බලපාන කරුණු කියන්නේ අපි ගන්න ආහාර, ඊළඟට ස්පෝර්ට්ස් ක්‍රීඩා, අපි ජීවත් වන එන්වයරන්මන්ට් එක, ඊළඟට අපි ආශ්‍රය කරන පුද්ගලයෝ, ඊළඟට ආගමික කටයුතු. උම්, ඔන්න ඔය වගේ ආරක්ෂාව. ඒ කියන්නේ සෞඛ්‍යයට බලපාන කරුණු තියෙන එක්කෝ ෆිසිකල් හෙල්ත් එක, දැන් ෆිසිකල් මෙන්ටල් සෝෂල් ස්පිරිචුවල් කියලා හතරක් අපි දන්නවනේ. අන්න ඒ ඕනම එකට බලපාන එක හේතු. ඒ කියන්නේ අපේ සෞඛ්‍යයට බලපාන හේතු. කෙනෙක් දුකින් ඉන්නකොට එයා ලෙඩ වෙනවා කාලයක් ගියාම. එතකොට මයින්ඩ් එක හිත කියලා කියන්නේ මේ සෞඛ්‍යයට අදාළ දෙයක්. ඒ වගේ සෞඛ්‍යයට බලපාන කරුණු තියෙනවනේ. අන්න ඒ වගේ පාලනය අපි පාලනය කරනවා. ඒ කියන්නේ දැන් එක්සැම්පල් එකක් ගත්තොත් ෆුඩ් කියලා ගත්තොත් හෙල්දි ෆුඩ්ස් තියෙනවා අන්හෙල්දි ෆුඩ්ස් තියෙනවනේ. එතකොට මේ ෆුඩ්ස් ආහාර කියන සාධකය අපිට පාලනය කරන්න පුළුවන්. ගන්න ඕනි මොනවාද එක එක්කෙනා අණුව. එක්ක තියෙන අසනීප අණුව හරි මොනවා හරි එක එක්කෙනා අණුව ඒගොල්ලෝ ගන්න ඕනි මොනවාද ගන්න ඕනේ නැත්te මොනවාද කියලා තීරණය කරන්න පුළුවන්. අන්න ඒ වගේ සෞඛ්‍යයට බලපාන කරුණු අපි විසින් පාලනය කරලා සෞඛ්‍ය වැඩි දියුණු කරගන්න එක තමයි හෙල්ත් ප්‍රොමෝෂන් කියන්නේ. සෞඛ්‍යයට බලපාන කරුණු අපි විසින් පාලනය කරලා අපේ සෞඛ්‍ය වැඩි දියුණු කරගන්න. උදාහරණයක් මම කිව්වා ආහාර කියන සාධක අපිට පාලනය කරන්න පුළුවන්. අපි ගන්න ඕනේ මොනවද නැත්te මොනවද කියන එක අපිට තීරණය කරන්න පුළුවන්. අනේක සෞඛ්‍යයට බලපාන කරුණු අපි විසින් පාලනය කරලා සෞඛ්‍ය වැඩි දියුණු කරගන්න එකට තමයි හෙල්ත් ප්‍රොමෝෂන් කියලා කියන්නේ. දැන් හෙල්ත් ප්‍රොමෝෂන් එකේ ටිකක් සෙන්ටෙන්ස් එක දිගේ වැඩි හින්දා ඒක අපි කොටස් හතරකට බෙදාගෙන පාඩම් කරමු. එතකොට මේ කොටස් හතර දැන් අර දුන්න දිග වාක්‍යෙම කොටස් හතරකට බෙදලා දෙනවා. මේ වගේ ස්ටාර් මාක්ස් දාලා ලියා ගන්න. The process of මේ පාඩම් කරගන්න ලේසියට දෙන්නේ. ඔයගලන්ට පේපර් එකට මේක ලියන්න එනවා ෆස්ට් ටර්ම් ටෙස්ට් එකට. ඒ එනකොට ඒකට තනි මාර්ක්යක් විදියට ලියන්න. පාඩම් කරගන්න විතරයි මේ කොටස් හතරකට බෙදාගන්නේ. The process of enabling people, the process of enabling people to improve their health, to improve their health by gaining control over factors affecting health. Well, 1 2 3 4 5 මේකට වචන පහක් තියෙනවා. මේකට 4යි, යටත් 4යි, දෙක 3. factors affecting මේකට 3යි. මෙන්න මේ විදිහට තමයි වචන තියෙන්නේ. පහක් තියෙනවා, හතරක් තියෙනවා. මේ දෙකට ඊළඟට අවසානට 3ක් තියෙනවා. The process of enabling people to improve their health by gaining control over factors affecting health. ඔන්න ඔය විදිහට. හැබැයි ඔක ලියන්න කියනකොට තනි වාක්‍යයක් විදිහට ලියන්න ඕන. පාඩම් කරගන්න විතරයි කොටස් හතරකට බෙදාගත්තේ. grade 6 වල ඉගෙන ගත්ත වගේ මේකෙත් physical, mental, social, spiritual කියලා හතරක් තියෙනවා. හරි මේක මේ විදිහට ලියා ගන්නකො. Finish, teacher. Okay, we have to discuss 4 parts in this lesson. Physical environment. Please put the numbers and write down physical environment.
Physical environment, mental environment, social environment. Physical environment, mental environment, social environment, spiritual environment. භෞතික පරිසරය ගැන අපි අවට තියෙන දේවල් ගැන නැත්නම් අපේ ශාරීරිකය ගැන භෞතික පරිසරය නැත්නම් අපි කායික අපි ගත්තේ physical well-being කායික යහපැවැත්ම කියලානේ. දැන් මෙතන භෞතික පරිසරය කියලා අපි ගමු. ඒ කියන්නේ අපි අපේ ශරීරය සහ අපි අවට තියෙන දේවල්. මානසික පරිසරය, සමාජීය පරිසරය, සමාජීය ස්පිරිචුවල් ආධ්‍යාත්මික පරිසරය. Finish, teacher. If you are finished, please write down the topic physical environment. අපි කියනවා මෙහෙම ලියාගන්න features of physical environment කියලා. මේ හතරේ අපි features ටික ලියමු. ලියලා අපි class එක අවසන් කරමු. Features of physical environment කියලා ලියාගන්න topic එක. ලියාගත්ත ටීචර්. හරි. fresh air, clean water අර වගේම ඒව තම තියෙනවා. ඒ හැර තව වෙනත් දේවල් තියෙනවා. fresh air, clean water, healthy food, sanitary facilities, clean environment, sufficient space, tranquility, tranquility, being free from danger of accidents.
Excuse me, teacher. ඔව්. Rand quality කියන එකේ සිංහල තේරුම පොඩ්ඩක් පැහැදිලි නෑ teacher. නිස්කලංක බව. Thank you, teacher. Okay, welcome. Finish, teacher. Finish, teacher. හරි. එතකොට being free from danger of accidents කියන හදිසි අනතුරු වලින් තොර වීම. ඒ කියන්නේ හදිසි අනතුරු වෙන ස්ථාන ගෙවල් වල තියෙනවා නම් ඒවා මොකක් හරි ඒ අනතුරු නොවන විදිහට සකස් කරලා තියන්න ඕනේ කියන එක. මේ අවට පරිසරය ගැන සහ අපේ ශරීරය ගැන තමයි මේ තියෙන්නේ. ගොඩක් වෙලාවට අවට පරිසරය ගැන බාහිරින් අපි ගන්න දේවල් ගැන. හරි. ඊළඟට features of mental environment. මගේ ප්‍රොෆයිල් අම්පොලෝ කරන්නේ මේ අචීව් ටෝටල් දෙකෙන් කොන්ග්‍රැට් කියලා මේ
mental environment එකේ. කියන්නේ මානසික පරිසරයේ අවශ්‍යතා මේ features ලක්ෂණ තුනක් තියෙන love, protection, relaxation. love ආදරය, protection ආරක්ෂාව, relaxation නිදහස. මේ වචන අපි කලින් ඩිස්කස් කරලා තියෙන හින්දා මම ඒව ලියලා නැහැ. English teacher. හරි. අපි අනිත් ඒවා